ඔන්න තියෙනවා Honda Degree එකක්. ඒක්සන් එන්ජින් එකම තමයි තියෙන්නේ. ගොඩක් අය දන්නවා බයිසිකල් එක ගැන, දන්නේ නැති අයට දැනගන්න කිව්වේ. ඒක්සන් එන්ජින් එකමයි තියෙන්නේ. බයිසිකලේ හොඳම කන්ඩිෂන් තියෙනවා. නම්බර් නම් ටිකක් පරණයි. නම්බරේ පරණ වුණාට බයිසිකලේ නම් ඉතින් චීස් වගේ තියෙනවා. ඔරිජිනල් නම්බර් ප්ලේට් තියෙනවා. එතකොට ඉස්සර නම්බර් ප්ලේට් එක නම් ගහන්න තැනක් නැහැ. මම මෙතෙන්ට තාවකාලිකව හයි කරලා තියෙන්නේ. මේ දවස්වල පොලිසියෙන් පොඩ්ඩක් කේස් නිසා. බයිසිකලේ එන්ජින් එක ගැන කිව්වොත් හෙඩ් එහෙම හුද්දටම තියෙනවා. බාන්න ඔයාලට පේනවා මේ එන්ජින් වල ස්ටිකර් හිටන් තියෙනවා. මේක ටයිමින් චේන් එක දැම්මා. ජෙනුයින් ටයිමින් චේන් එකක් දැම්මා. ඒක්සන් ටයිමින් චේන් එක හරියටම හරි. කාබ් එක එහෙම. රේඩියේටර් එහෙමත් හොඳටම තියෙනවා. ගම් දාලා නම් මනම් මොකුත් ලීක් නැහැ. යට එහෙම හොඳටම තියෙනවා. සෙන්සර් අනම් මනම් සේරම වැඩ. ටයරුත් හොඳට තියෙනවා. හොඳට කියන්නේ සාමාන්‍ය 140-50ක් විතර තියෙනවා ටයරේ. ඉස්සරහ එකත් එහෙමයි. ස්පීඩ් මීටර් ඔක්කොම වැඩ. ගියර් පැටල් එහෙම පහළ නැහැ මොකොත්. චේන් එකත් 520 ජපාන් චේන් එකක් තියෙනවා. පිටිපස්සේ ස්පොකට් ඔක්කොම හොඳටම තියෙනවා. මීටර් පැනල් එක සයිඩ් ස්ටෑන්ඩ් සෙන්සර් එක වැඩ කරනවා. ඒ ලයිට් වැඩ. මේ නියුට්‍රල් ලයිට් එක ඒවා වැඩ. ස්පීඩෝමීටර් එක වැඩ කරනවා. හෙඩ් ලයිට්, හයි බීම් ලයිට් එක, මේ ටර්නින් ලයිට් ඒවත් වැඩ. මීටර් බෝඩ් ඔක්කොම වැඩ. සිග්නල් ලයිට්. ටැංකිය ඇතුලේම දිරලා නම් මනම් මොකුත් නැහැ. ස්ටාර්ට් එහෙම ඉතින් ටච් වගේ තමයි. ඉතින් ඕකයි දත්ත බයිසිකලේ. චැසි නම්බර් එහෙම ආයේ කිසිම කේස් නැහැ. ජෙනුයින් ඔක්කොම චැසි නම්බර් එහෙම කොටා බාපුවා හැම නෙමෙයි. ඔරිජිනල් ආපු චැසි නම්බර් තියෙන්නේ. බලන්න ඉතින් හොඳයි කියලා කියන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. බයිසිකලේ හොඳයි. ඉතින් දුර පදින්නේ හොඳයි. මේ කැරියර් අනම්මන ඔක්කොම ආපුවා තියෙන්නේ. මේ නොබ් බනම් මනම් සේරම තියෙනවා. හැන්ඩල් එහෙම ආපු හැන්ඩල්ම තියෙන්නේ. ස්විච් වටිනවා කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මගේ නම්බර් එක ඇති. පැදලා බලලා ඕන කෙනෙක් එක්කන් ආලා චෙක් කරලා ගන්න පුළුවන්. හරි එහෙනම් thank you.